අද මං ගෙනාපු අලුත් කාඩ් පැක් එකකින් තමයි බලන්න යන්නේ Whispers of Why. ඇයි එහෙම වුනේ? මොකක්ද ආඩ වෙලා තියෙන්නේ? මොනවද වෙලා තියෙන්නේ කියලා අපි බලමු. ඇයි එහෙම වුනේ? ඕකේ. අපි කාඩ්ස් කීපයක් අරගෙන බලමු. කාඩ්ස් 4ක් තියෙනවා. Because you are more capable than you realize. ඔයා හිතනවට වැඩිය යමක් කරන්න පුළුවන් කෙනෙක් කියලා කියනවා. හරිද? දැන් ඔයා ඉන්නේ මොකක් හරි ප්‍රශ්න කරන් මේ ප්‍රශ්නෙට තමයි මම මේ උත්තර කියන්නේ. හරිද? ඔයා ඉන්න ප්‍රශ්නේ. ඔයා ඊට වඩා යමක් කරන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක්. ඔයා ඒක හිතන්නේ ඔයාගේ ඇතුළාන්තයේ ශක්තිය තියෙනවා කියන එක මෙන්න මේ කාඩ් එකෙන් පෙන්නනවා. To teach you how to let go. යම් කිසි දෙයක් අතහැර ගන්න බැරුව ඉන්නවා ඔයා. එතකොට ඔයාට මේ වෙලාවේ ඒක පුළුවන් කියන්නේ ඔයාට දෙයක් උගන්වනවා. ඔයාට ඒක කරන්න පුළුවන් කියන එක. යමක් ඔයාට දෙයක් පෙන්නනවා. ඔයාට ඒක කරන්න පුළුවන් කියන එක. To show you the beauty in simplicity කියන එක ඊළඟ කාඩ් එකකින් ඇවිල්ලා තියෙනවා. කියන්නේ ඔයාට ඔයාගේ මේ සරලත්වය සම්බන්ධව මේ ඔයාගේ අවට හෝ ඔයා ජීවත් වෙන පරිසරය හෝ ඔයා ගැන හෝ ඔයාට පෙන්නනවා මේ යම් කිසි දෙයකින් ඔයාට උගන්වලා ඔයාට මේ දේවල් අතහැරලා ඔයාගේ ජීවිතේ සරල බව තියාගන්න පුළුවන් කියන එක. ඔයාගේ ජීවිතේ සරලව ගෙනියන්න පුළුවන් කියන එක. ඔයාට යමක් මේ වෙලාවේ ඉගෙන ගන්න තියෙනවා ඔයාව සරලව ජීවිතේ ගෙනියන්න. ඒ කියන්නේ අපි සරල වෙනවා කියන්නේ අපි පරිණත වෙනකොටනේ අපි සරල වෙන්නේ ගොඩක් මිනිස්සු. ඒකට ඒ දේවල් ඔයාට ගෙනිය ගන්න ලැබෙනවා කියන එක මෙන්න මේ කාඩ් එකෙන් ඔයාට කියනවා. Because the answer lies within you කියලා ඊළඟ කාඩ් එකේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ කාඩ් එකෙන් ගොඩක් දුරට ඔයාට කියන්නේ ඔයාගේ ඇතුළාන්තෙම ඔයාගේ මේ ප්‍රශ්නෙට උත්තරය තියෙනවා කියන එක. ඒ කියන්නේ ප්‍රශ්න වලට පිළිතුරු පිටින් අයගෙන් පිට ඉන්න අයගෙන් අහන්න එපා. ඒ වගේම ඒ අයගේ අදහස් ඔයාට අදාළ නැහැ. ඔයාගේ ඇතුළාන්තෙම ඔයාගේ ආත්මයේම ඔයාට මේ ප්‍රශ්නෙට උත්තරය ඔයාගේ ඇතුළාන්තෙම ඔයා හොයාගත යුතුයි කියන එක මේ කාඩ් එකෙන් ඔයාට ගොඩක් දුරට කියන පණිවිඩයක්. ඉතින් ඒ හින්දා ඔයා හොඳට හිතන්න. ප්‍රශ්නය මොකක් වුණත් ඒ ප්‍රශ්නය ගැන හොඳට හිතලා ඔයාටම මේකට උත්තරයක් හොයාගන්න පුළුවන් කියන එක මේකෙන් පෙන්නනවා. Because you are mean for more. ඔයා මීට වඩා දෙයක් ලබන්න සුදුසු කෙනෙක් කියන එක මේ කාඩ් එකෙන් පෙන්නනවා. අපි to remind you to have faith. Okay. ඔයා කියන්නේ මීට වඩා දෙයක් ඔයාට ජීවිතේ ලැබීමට සුදුසු පුද්ගලයෙක් කියන එක ඔයාට පෙන්නනවා. ඒ වගේම to remind you to have faith කියන කාඩ් එකත් ඔයාට අවිල්ලා තියෙනවා. එතකොට ඒ කාඩ් එකෙන් ගොඩක් දුරට ඔයාට කියන්නේ ඔයා ගැන විශ්වාසය තියන්න කියන එක. ඒ කියන්නේ ඔයා මොනම ප්‍රශ්නයක හිටියත් මේ වෙලාවේ ඔයා හොඳටම වැටිලා අසරණ වෙලා ඉන්න තැනක වෙන්න පුළුවන් ඉන්නේ. එහෙම තැනක හිටියත් ඔයා ගැන විශ්වාසය නැති කරගන්න එපා කියන එක. ඒ වගේම විශ්වය ගැන විශ්වාසය, දෙවියන් ගැන විශ්වාසය නැති කරගන්න එපා කියන එක මෙතනදී කියනවා. මොකද ඔයාට ඒ අයගේ උදව් තියෙනවා. ඉතින් කොච්චර වැටිලා හිටියත් තමන්ව විශ්වාස කරලා, දෙවියන්ව විශ්වාස කරලා වැඩ කරන්න කියන එක මෙතනදී ඔයාට දෙන පණිවිඩයක්. ඉතින් මේ මුළු රීඩින් එකම ගත්තත් ඔයාට ගොඩක් දුරට තියෙන්නේ ඔයා මීට වඩා දෙයක් ඔයා කොච්චර අවුලෙන් වුණත් අපි හිතමු ඔයා රැකියාවක් නිසා, ඔයාගේ ප්‍රේම සම්බන්ධතාවය නිසා, එහෙම නැත්නම් අධ්‍යාපනයක් නිසා, මොකක් හෝ දෙයක් නිසා රට යන්න අප්ලයි කරලා තියලා ඒක නැති වුණාද? අර ඒ වගේ ඕනම දෙයක් ඔයාගේ ජීවිතේ වෙච්ච ඕනම දෙයකදී ඔයා මොනවා හරි දැන් කඩාගෙන වැටිලා ඉන්නවා නම් හැබැයි ඔයා ඊට වඩා දෙයක් ලබන්න සුදුසු නිසා තමයි මේ හැම දෙයක්ම උනේ කියන එක මේ කාඩ් එකේ පෙන්නන
දෙයක් ඉතින් ඒ හින්දා කාඩ්ස් වලින් පෙන්වන දෙයක් ඉතින් ඒ හින්දා ඔයා ඒව ගැන හිත වොරි වෙනවට වැඩිය හොඳම දේ තමයි අනාගතය ගැන හිතලා අනාගතය ගැන ඊළඟ ස්ටෙප් එක ගැන හිතලා වැඩ කරන්න දෙවියන් විශ්වාස කරන්න විශ්වය විශ්වාස කරන්න ඒවා හිම විශ්වාස කරන්න තමයි ඔයාට අලුත් දේවල් ජීවිතයට ළඟා වෙන්නේ සෙල්ෆ් වර්ත් එක අඳුනගෙන තමන්ගේ අර කූඩුවල හිර වෙලා ඉන්නේ නැතුව සමහර වෙලාවට තමන්ගේ වටිනාකම නොදැන තැන් වල හිර වෙලා ඉන්නේ නැතුව ලයිෆ් එකකින් ඉස්සරහට යන්න තමන්ගේ දේවල් කරන්න තමන්ට ආදරය කරනකොට තමන්ට වටපිටාව නිකම්ම සැකසෙනවා අනිත් දේවල් වලට තමන්ව ඇදිලා යන්න. ඒ කියන්නේ තමන්ට හොඳ දේවල් ලැබෙන්න ඔයාට ආදරය කරනකොට නිකම්ම අනිත් දේවල් සාර්ථක වෙනවා හරියනවා කියන එක මතක් කරන ගමන් එහෙනම් ගිහින් එන්නම් ආයෙත් ඉක්මනට හම්බෙමු. එතකන් හැමෝම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.